ඔය තියෙන්නේ හරි සාදුකාරයක් පවත්වන්න නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨනා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාරයක් පවත්වන්න නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුත්තේන වාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමං වේති චක්ඛං ච වහතු පදං තී කාරුණික ගුණගරුක බෞද්ධ පින්වත්නි මේ පින්වත් පිරිසට අද මම දේශනා කරන්නට යන්නේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන ගැටලු කරුණු කාරණා ධර්මයේ ගැටලු නැහැ බුදුරජාණන් වහන්සේගේ ගැටලු නැහැ මහා සංඝරත්නයේ ගැටලු නැහැ තියෙන්නේ අප විසින් ගොඩනගා ගන්නා ලද මේ මානසික විකෘතිතාවයන් වලින් එහෙම නැත්නම් මිනිස්සු විසින් මේ සම්බුද්ධ ශාසනයේ විනාශය පිණිස එහෙම නැත්නම් බෞද්ධයා නොමග ඇරීම පිණිස ගොඩනගන ලද මතිමතාන්තර ටිකක් පැහැදිලි කරන්නයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. දිට්ඨි විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. මේ දකින්න එක පිරිසිදු වෙන්න ඕනේ. අපි මේ හිතන පතන කරන කියන සියලු දේ පිරිසිදු වෙන්න ඕනේ. මේකට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ මාර්ගයෙන් පෙන්වලා දුන්නේ. මෙන්න මේ දිට්ඨි විසුද්ධිය ඇති කරගන්න. මේ දිට්ඨි විසුද්ධිය නැති නිසා තමයි එක එක්කෙනා කියන එක එක මතිමතාන්තරවල අපි එළඹෙන්නේ. එහෙම නැත්නම් ඒවා අපි පිළිගන්නේ. අපි මේවා පිළි අරගන්නේ මෙන්න මේ දිට්ඨි විසුද්ධිය නැති හින්දා. අනිත් කාරණාව තමයි සම්මා සතිය නැහැ. යහපත් සතියක් නැහැ. ධර්මයක් අපිට විපහද ගන්නව නම් මේ ධර්මයේ තියෙනවා ඕනම දේක ඕනම කාරණාවක ක්‍රියාවලියක් කියලා එකක් තියෙනවා. අගක් තියෙනවා, මැදක් තියෙනවා, මුලක් තියෙනවා. එතකොට මේ මුල මැද අග කියන ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය දෙස නොබලන නිසා අපිට සිද්ධ වෙනවා ඒක බලන්න තරම් අපිට මානසික දැක්මක් අවබෝධයක් සතියක් නැති නිසා අපි අනිත් අය කියන දේවල් අපි මේක පිළිගන්නවා. මේ පිළිගැනීමට හේතුව තමයි දිට්ඨි විසුද්ධිය නැති එක. අපිට හරි දේ කිව්වත් අපි හරිද කියලා හිතලා බලන්නේ නැහැ. වැරදි දේ කියලා කිව්වත් වැරදිද කියලා බලන්නේ නැහැ. හරි දේ වැරදියට කිව්වත් අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර සම්මා සංකප්ප ගෝචර. මෙන්න මේ යහපත් විදියට අපි මේක දැකලා කරලා ජීවිතේට ලබා ගන්නේ නැති නිසාවෙන් කවුරු කියන දේත් අපි පිළිගන්න. බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ විසින් ධම්මපදයේ දේශනා කරපු පළවෙනිම ගාථාව තමයි
මේ මම දේශනා කරන්නට යෙදුනේ. සිතේ ඇති වෙන ගති සිත පෙරටු කොට තියෙනවා. සිතට තමන්ට ඇති වෙන ගති තියෙනවා. ඒ ගතිය සිත පෙරටු කර නිතරම කටයුතු කරනවා. ඒ කරටයුතු කරන ඒවට අදාළ චෛතසිකයන් එහෙම නැත්නම් තව ඉතුරු සිතිවිලි තමයි පහළ වෙන්නේ. මෙන්න මේක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කාය සංවරෝ වාචා සංවරෝ මනසා සංවරෝ කියන සිත කය වචනය අපි සංවරව තියාගන්න ඕනේ. නැත්තම් dittu විසුද්ධිය ඇති වෙන්නේ නැහැ. අපේ සිත නිතරම නොඑක ඒවට ඇදෙනවා. විඥාන 6යි රූප 6ක් නිතර ගැටෙනවා. ගැටෙනකොට අපි ඒ ගැටෙන එක පස්සේ ගමන් කරන නිසා කියන දේ හොයලා බලන්න නැතුව පිළිගන්න නිසා අපිට අපේ සිතවත් හරියාකාරව කය සංවරවත් කරගන්න බැරි කම අපිට උදා වෙලා තියෙනවා. ඉතින් මේ සිත පෙරටු කරගෙන කිලිටි වූ සිතින් යමක් කරයිද? අන්න ඒකත් කරත්තේ පසුපසේන ගුණාගේ පසුපසේන කරත්තේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. යහපත් දෙයක් අපි කරාද සිතින් ඒකත් ගුණාගේ පසුපසේන කරත්ත රෝදේ වගේ පස්සෙන් එනවා කියලා තමයි මේ ගාථාවෙන් දේශනා කළේ. මේක මේ චක්කුපාල මහරහතන් වහන්සේට දේශනා කරන්නට යෙදුණු ගාථා රත්නය. නමුත් මම අදහස් කළේ මේ චක්කුපාල හාමුදුරුවන්ගේ කතාව අතීත වර්තමාන කතාව දේශනා කරන්නට නෙමෙයි. මේ වර්තමාන යුගයේ අපි මේ පැටලිලා තියෙන කරුණු කාරණා පොඩ්ඩක් පහදලා සමාජයට ලබා දෙන්න. ඔය පින්නත් පිරිසට පුළුවන්කම තියෙනවා මොනවා හරි අඩුපාඩුවක් වරදක් තියෙනවා නම් කරුණාවෙන් දයාවෙන් යහපත් වචන වලින් මේකට කමෙන්ට් කළා ඒක පහදලා දෙන්න. ඒකේ ඔබේ වැරදි මතයක් තිබ්බොත් මගේ මතය මම ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ජීවිතේ අපි තෝරගන්න ඕනි යහපත් කර්මයක්, යහපත් වැඩපිළිවෙලක්, යහපත් අරමුණක් තියෙන්න ඕනේ. රට විනාශ කරන්න, ජාතිය විනාශ කරන්න, ආගම විනාශ කරන්න, ඒවා විකුණගෙන කාලා ජීවත් වෙන්න, ඒවට නිନ୍ଦා ආපාස කරන්න, මේවා යහපත් ජීවිත නෙමෙයි. මේවෙන් සිද්ධ වෙන්නේ අද මේ ලැබපු මනුස්සාත්මේ මැරිලා ගියාට පස්සේ ආයේ සුලඟක්වත් හමන ලෝකෙක උප්පත්තිය ලබන්න බැරි වෙන එකයි. ආයේ මනුස්සය ලෝකයේ හමන හුලඟක්වත් ලබන්න බැරි වෙන තත්ත්වයටපත් වෙන එකයි වෙන්නේ. මේක තමයි මනස මුල් කරගන්න කියලා කිව්වේ. කිලිටි සිත ඇති කරගන්න එපා කිව්වේ ඒකයි. මේ කිලිටි සිත ඇති කරගත්තාම තමයි මේක විපාකයන් අපිට ලබන්න වෙන්නේ. අපිට බෑ කෙනෙකුට තෝරලා තව කෙනෙක්කින් කරලා බේරලා මේක අරයට අදාළයි මෙයාට අදාළයි එයා මෙයා තෝරලා බුදුහාමුදුරන්ටවත් බණ කියන්න පුළුවන් කමක් නෑ. බුදුහාමුදුරන්ට වැද්දෝ හිටියා කියලා සත්තු මරණ පාණාතිපාතා නොකිය ඉන්න පුළුවන් කමක් නෑනේ. හොරකම් කරන මිනිස්සු හිටියා කියලා අදින්නාදානාගාතාව නොකිය ඉන්න පුළුවන් කමක් නෑනේ. ඒක වැරදි තියෙනවා. ඒක කියන්න තමයි ධර්මය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. එතකොට මේ මිනිස් සිතින් අපි කරන්නේ කුමක්ද කියන එක අපිට අවබෝධයක් නැති වුණොත් අපි අවුරුදු 100ක් ජීවත් වුණත් ඇති වැඩක් වෙන්නේ නැහැ. අපි අපාගත වෙලා දුගතිගාමි වෙලා කල්ප ගණන් මේ මනුස්ස ලෝකයේ අත්හැරගෙන අපාගත වෙලා කල්ප කෝටි ගණන්
දුක් විඳින තත්ත්වයටපත් කරගත්තොත් ඒකේ වරද ධර්මයේවත් හැදුව වැඩුව අම්මා තාත්තගේවත් පන්සලේ හාමුදුරුවන්ගේවත් කාගේවත් නෙමෙයි. 2567ක් මිනිස්සුන්ට බණ කියන රටේ මොන්ඩිසෝරියේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වාම ධර්මය පවතින රටේ අද ආගම විනාශ කරන්න, ජාතිය විනාශ කරන්න, රට විනාශ කරන්න, බෙදලා වෙන් කරන්න, උපදින පොඩි ඈන් විකුණන්න, මේ අපේ මාතෘත්වයේ අපේ අම්මා තාත්තා සහෝදරයෝ විකුණන්න, මේවා කරන්න තරම් පහත් තත්ත්වයටපත් වෙලා තියෙනවා. නමින් උගත් බුද්ධිය නම් ගෑවිලාවත් නැහැ. ඉරිසියාව කුහකකම කියන එක ජීවිතේ තියෙන තාක් කල් ඒ මිනිස්සයා මැරි මැරි උපදිනවා පින්නත්. ඕකේ හේතුව ඒක. වෙන එකක් නෙමෙයි, ඉරිසියාව කුහකකම කියන එක තමයි මේකේ ප්‍රධානම කාරණා. මේ ඉරිසියාව කුහකකම නිසා තමයි අපි මේ දෙයක් තේරුම් ගන්න බැරි, යහපත් දැක්මක් සම්මා දිට්ඨියක් නැත්තේ. මෙන්න මේ තමන්ගේ ළඟ තියෙන වූ ඉරිසියාව කුහකකම, වෛරය, දේශය, පටිඝය, බද්ධ වෛරය, අරයා කිව්වහම මෙහෙම කරන්න කියලා කරන ගතිය, මට වරදක් කළා නෑ ඒක නිසා මං කරන එක හොඳ නෑ, අනිත් කෙනාට වරදක් කළා නම් එයා ඒක බේර ගන්න කියන මේ යහපත් දැක්ම නැති නිසා තමයි මේ මිනිස්සු මේ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් මං අදහස් කළේ අපේ තුන් ලෝකෙට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේලා ලෝකෙටම එක්කෙනයි. वर्ष 5500ක් යනකම්ම ධාතුන්තරස් දාණය වෙනකම්ම එකම බුදුරජාණන් වහන්සේ. ඊගාවට ධර්ම රත්නය අකාලිකයි. මේ ධර්ම රත්නය අකාලිකයි පින්නත්. ආයත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට දක්වාම මේ ධර්මයේ යනවා. හැබැයි යන කොටස් තියෙනවා. අපි උදාහරණයට ගත්තාම පස්සේ කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවතිලා තියෙන දේහ ලක්ෂණ බලන්න. බුදුරජාණන් වහන්සේගේ දේහ ලක්ෂණ මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වෙලා පහළ වුණා. පහළ වෙච්ච ගමන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ බමුණු ඇතුළු 108 දෙනෙක් දේහ ලක්ෂණ බැලුවා. ඒ බැලුවේ වේදේ තිබුණ නිසා. පැහැදිලි? වේදේ තිබුණ නිසා. එහෙනම් පැවතිලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දක්වා මේ බුද්ධ නාමය, රහත් කියන නාමය පවතිනවා. ධර්මයේ මේ සඳහන් යම් යම් කරුණු බුදුරජාණන් වහන්සේගේ ලෝකේ සදාකාලික කරුණු කාරණා තියෙනවා. ඒව පවතිනවා. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වෙලා මේ ධර්මයේ අතුරුදහන් වෙන කොටස් තියෙනවා. රාගයෙන්, දේශයෙන්, මෝහෙන් පෙළෙන මිනිස්සු තමන්ගේ රාගයට අවශ්‍ය කරන ධර්මය යොදා ගන්න. තමන්ගේ දේශයට අවශ්‍ය කරන ධර්මය යොදා ගන්න. මෝහයට අවශ්‍ය කරන ධර්මය යොදා ගන්න. මේකට දික්ටි මද මාන්න උපයෝගී කරගන්න. අන්න ඒ නිසයි මේ ධර්මය අතුරුදහන් වෙන්නේ. ඊගාවට මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ඇවිල්ලා
වර්ෂ 4500ක් නොනැසී පවතිනවා. මේ ඔයගොල්ලන්ට පේනවා මගේ අතේ තියෙන මේ ෆොටෝ කොපිය. මේක තියෙනවා ශාසනය ඇති වෙන්නත් ශාසනය නැති වෙන්නත් ආකාරය. බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ පවතින ආකාරයක් තියෙනවා. ඒක දේශනා කළා තියෙනවා ධර්මයේ අටුවාවේ තියෙනවා. මේ ශාසනයේ පවතින හැටි. එතකොට මේකේ මේ ගිහි පුජ්‍යලේ පැවිදි සුජ්‍යලේ බවට පත් වෙනවා කියන්නේ ධර්මයේ යම්කිසි අවබෝධයක් ලබලා. පොඩි ළමෙක් මහාන කරා වගේ නෙමෙයි යම්කිසි අවබෝධයක් ලබලා. අවුරුදු 20ක් 14ක් 15ක් වෙනකොට පොඩි ළමයනුත් මේ ධර්මයේ අවබෝධය ලබනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සම්බාධක සහිතයි ගිහි ජීවිතේ කෙලෙස් වලට ආයතනයක් ගිහි ජීවිතය අනේක අප්‍රමාණ දුක විඳින්න ඕනේ. නින්දා පාසවල පිරෙන්න ඕනේ. ඒ නිසා මේ සංසාර දුකෙන් එතර වෙන එක මිසක් වෙන මගක් මේ ජීවිතේට නෑ කියන අවබෝධය ඇති වෙච්ච පිරිස් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ මහාන උපසම්පදාව ලබා ගන්න. මේ මහාන උපසම්පදාව නිකන් ලබන්න බෑ. ඒකට ඉගෙනීමේ කටයුතු කරන්න ඕනි. ඊගාවට වතාවත් කරන්න ඕනි. රඳා පවත්වාගෙන ඉන්න කාලයක් තියෙන. දැන් මාව අවුරුදු 2ක් තියාගෙන හිටියා. මගේ ලොකු ආම්දුර මාව අවුරුදු 2ක් පුහුණු වීම උගන්වීම මේ කටයුතු කරා. අදත් මේ සියලු පින් අනුමෝදන් වෙන්න ඕනි. අදත් මම මේ ලෝකෙට මූණ දෙනවා. ඉවුර ගලවන්නේ ලෝනෝ හතර වටේ මගේ. මට ඕන්නම් තියනවා මට ඕන්නම් ගන්නවා. ඒකටවත් මම ඒක කරන්න ඉඩ තියන්නේ නැහැ. වුණොත් එක්ක ඌයයි එක්ක මංයයි. එහෙම කරන්න කාටවත් තියුරු දරලා නැහැ මම. ඒ නිසා මේ ශාසනයේ මහාන වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඒතං කාසාවං ගහෙත්වා පබ්බාජේතමන් බන්තේ අනුකම්පං උපාදාය කියලා දෙපා නැමද ඉල්ලුවට පස්සේ අන්න ඒ කසාවත එහෙම නැත්නම් මේ අරහත් දජය එහෙම නැත්නම් මේ ඉනේ බඳින පටිය ගෙල පළඳලයි මේ ගෝත්තර උරුමය ලබා දෙන්නේ. අන්නේ ගෝත්තර උරුමය ලැබුවට පස්සේ මේ පුජ්‍යලයා ඈත් වෙනවා පින්වත්නි සංඝ ශාසනයට. දැන් ඔය සමහරක් අය කියනවා සෝවාන් වෙන්න ඕනි සංඝයා වෙන්න කියලා. මේ සමාජයේ තියෙන මතයි මන් ලිහිල් කරන්න මේ උත්සාහ කරන්නේ. සංඝ රත්නය වෙන්න සෝවාන් වෙන්න ඕන කියනවා. එතකොට අර මම මේ පෙන්නන මේ අෂ්ටපාස්ත කියන ඵල 8ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යදිදං චත්තාරි පුරිස යුගාන්. අපි හැමදාම වන්දනා කරන මේ ගාථාවේ තියෙනවා. යුගලක් වශයෙන් දෙකයි. පුජ්‍යලය වශයෙන් 8යි. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. පුජ්‍යලය 8 දෙනෙක් එකතු වුණාමත් සංඝ රත්නයයි යුගල වශයෙන් දෙකක් එකතු වුණාමත් සංඝ රත්නයයි. එහෙනම් යුගල මොකද්ද? අනාර්ය සංඝයා සහ ආර්ය සංඝයා. මේ ආර්ය සංඝයා තමයි අනාර්ය සංඝයා හොබවන්නේ. එහෙම නැත්නම් උගන්වලා කරලා මේ කටයුතු සිද්ධ කරන්න අවබෝධය ලබා දෙන්නේ ආර්ය සංඝයයි. එතකොට අෂ්ටපලස්ත ගත්තාම 7ක් ආර්ය එකක් අනාර්ය. මේ අනාර්ය සංඝයා සදාකාලිකයි පින්වත්නි.
බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇතුල් වෙච්ච එදත් හිටියා කිසිම ඵලපමණක් ලාභී මාර්ග ඵලයක් නොලබු සතර ඵලයට පත් නොවෙච්ච පුද්ගලයෝ එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ඒ ඉන්න තාක්කල් මේ ශාසනය පවතිනවා. මේ ශාසනය පවතින්නේ මේ අනාර්ය සංඝයාගේ පස් ගුණයක් තියෙනවා. මෙන්න මේ ගුණ පහ තමයි මේ ශාසනය ගෙනියන්නේ. වයෝවෘද්ධ භික්ෂුව, තපෝවෘද්ධ භික්ෂුව, ඥානවෘද්ධ භික්ෂුව, ගුණවෘද්ධ භික්ෂුව කියන මෙන්න මේ පස් දෙනාගෙන් තමයි මේ ශාසනයේ වර්ෂ 5500ක් පවතින්නේ. ඕක අපිට හොඳට පැහැදිලි වෙනවා තව ටිකක් ඉස්සරහට අපි මේ ගැන දේශනා කරගෙන යනකොට. එතකොට මේ අනාර්ය සංඝයා ආර්ය සංඝයා බවට පත් වෙන්න ඕනි කියනවා සංඝ රත්නය වෙන්න. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ වර්ෂ 236කට 7කට අතර කාලයෙන් පස්සේ ලංකාවට වැඩම කරා මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාම එයත් එක්ක 5 දෙනෙක් ආවා. එතකොට එයත් එක්ක ගිහි උපාසකෙක් ආව බණ්ඩුක උපාසක. අනාගාමි උපාසකයා අනාගාමි වෙලත් උපාසක නම් අනාගාමි වෙලත් උපාසක නම් සෝවාන් වෙන්න ඕනිද සංඝ වෙන්න? මේ ධර්මයට බොරු කරන්න බෑ පින්නත්. කොතන හරි තියෙන සත්‍යය. ඔය හදන මත ඔන්නෝව තමයි දිට්ඨි විසුද්ධිය නැති අයගේ මත. ඕව පිළිගන්න අය තමයි මේ එළියෙන් අඳුරට යන පුජ්‍යලයෝ බවට පත් වෙන්නේ. ඒගොල්ලෝ නතර වෙන්නේ අඳුරෙන් අඳුරට ගිහිල්ලා. සෝවාන් වෙන්න ඕනි නම් සංඝ රත්නය වෙන්න අනාගාමී වුණු බණ්ඩුක උපාසක උනේ කොහොමද? පැහැදිලි? මේ ධර්මයේ තියෙන ඒවා. මගේ පුජ්‍යලික මත එහෙම නෙමෙයි. එහෙමනම් පැහැදිලිවම සංඝ රත්නයේට අර ඵලලාභියත් එකතු වෙනවා. ඊගාවට ඔය අෂ්ටපලස්ත ගන්නකොට ඕක අහු වෙනවා. අෂ්ටපලස්ත ඔයගොල්ලෝ ලියලා බලන්න. එතකොට ඕක අහු වෙනවා. මාර්ගයක් ඇතුළත් වෙන්නේ මාර්ගය එකක් ලබන ඵල එකක්. ඕකට මාර්ගය දාගෙන තමයි මේ පිරිස මේ ධර්ම විකෘතිය ඇති කරන්නේ. එතකොට මේ ශාසනයේ ආර්ය අනාර්ය සංඝයා තමයි යදිදං චත්තාරි පුරිස යුගානි කියලා යුගලක් වශයෙන් දෙක අපි වන්දනා කරන්නේ හැමදාම සංඝ රත්නය. එතනින් ගියාන් පස්සේ අපිට තව තියෙනවා මේ ශාසනය පවතින ආකාර පහක් තියෙනවා. සෝවාන් වර්ෂ 1000යි. සකුදාගාමි වර්ෂ 1000යි. අනාගාමි වර්ෂ 1000යි. අරහත් වර්ෂ 1000යි. වර්ෂ 4000යි. අපිට තියෙනවා ඵලයක්. ශාසනේ අන්නර අනාර්ය සංඝයාගේ කාලය 500ක් තියෙනවා. එතකොට ශාසනයේ වර්ෂ 4500කට පස්සේ තමයි මේ කාසාවා කණ්ඨ කියන භික්ෂූන් වහන්සේ පහළ වෙන්නේ. වර්ෂ 4500කට පස්සේ අධිගම අන්තරස්දානීය වෙන්න ඕනේ. අන්තරස්දානත් පහක් තියෙනවා. එතකොට මේ කාසාවා කණ්ඨ කියන භික්ෂූන් වහන්සේ පහළ වෙන්නේ වර්ෂ 4500කට පස්සේ. අද මිනිස්සුන්ට චෝදනා කරන්න පුළුවන්. අද මිනිස්සුන්ට හේතු කියන්න පුළුවන්. නමුත් ධර්මයේ තියෙන ආකාරයට මිසක්
මහා සංඝරත්නය එහෙම නැත්නම් මේ තුන් නිකායේ නායක හාමුදුරුවෝලවත් පිළිගන්නේ නැහැ. කවුරු හරි හදන්න පුළුවන්, කියන්න පුළුවන්, ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඒ වුණාට වැඩක් නැහැ. එහෙමනම් 5500ක් නොනැසීමේ ශාසනය පවතිනවා. ධාතු වර්ෂ 10යි 4500යි 1000යි 5500. එතකොට අද අපි මේ බලන්න ඕනි මෙන්න මේ ශාසනයට හදලා තියෙනා වූ කයි කතන්දර ටික. අන්න ඒකටයි මම මේ මුල පිරුවේ. තව ගමනින් ගමන මම වීඩියෝ වලින් ඕගොල්ලන්ට මේක පහදලා දෙනවා. සමහර මිනිස්සු කියනවා මේ කාසාවාකන්ට කියන පුජ්‍යලයා නිකං සිවුරක් කරේ දාගත්තු පුජ්‍යලෙක් කියලා. නිකං සිවුරක් කරේ දාගත්තු පුජ්‍යලෙක් ශාසනයේ කෙනෙක් වෙනවද? ශාසනයේ කෙනෙක් වෙන්නේ නැහැ. එයා සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා ගෝත්‍රයේ ගන්නටෝ. එතකොට ගෝත්‍රය තියෙන කෙනෙක් පමණක් තියෙන කෙනෙක් තමයි මේ ශාසනයේ කාසාවා කණ්ඨක භික්ෂුව. එයා චීවර අන්තරස්දානය, ඒක කියනවා ලිංග අන්තරස්දානය කියලා. විල්ගම් මුල්ලේ මහා සංඝරාජ මහානායක හාමුදුරුවන්ගේ අනාගත බුද්ධ වංශයේ දේශනාවේ තියෙනවා, ලිඛිත පොත් තියෙනවා. මේකේ තියෙන මේ අන්තරස්දාන පහ. දොර මේ ලිංග අන්තරස්දානය සිද්ධ කරන එක්කෙනා තමයි කාසාවා කණ්ඨක. නැතුව මේ නිකන් සිවුරක් දාගත්තු බෙල්ල සිවුරක් තියෙන එක්කෙනෙක් නෙමෙයි. නිකන් බෙල්ල සිවුරක් තියෙනවා. ඒක ඒ ආකාරයට නිකන් බෙල්ලට එන්න ඕනේ. නැතුව කවුරුවක් කරට නිකන් බෙල්ලට සිවුරක් දාලා මේ කණ්ඨක කිව්වට ඒම හරියන්නේ නැහැ. මහානායක හාමුදුරුවෝ අල්ලගෙන, ලොකු හාමුදුරුවෝ අල්ලගෙන, තව හාමුදුරුවෝ 10ක් 15ක් එකතු කරගෙන මෙන්න මෙයාගේ නිකන් ලියුමක් ලියනවා. මෙන්න මෙයාගේ නිකන් කරේ සිවුරක් තියෙනවා. මේ තියෙන්නේ නිකන් සිවුර තියෙන බවට සනාථ කරපු ලියුම්. මේ තියෙන අස්සම් කරපු මේ ලොකු හාමුදුරුවෝ. මෙයා තමයි කණ්ඨක කිව්වලට හරියන්නේ නැහැ. එහෙම නැත්තම් තව මොකක් හරි කතාවක් හදලා එකක් කිව්වට එහෙම කණ්ඨක කරන්නත් බෑ, වෙන්නේ නැහැ. ධර්මානුකූලවයි වෙන්න ඕනේ. ධර්මයට ඇතුල් වෙච්ච මිනිහා ධර්මානුකූලවයි විනාශ කරන්නත් ඕනේ, විනාශ වෙන්නත් ඕනේ. මෙන්න මේ පුජ්‍යලයක් යනකොට කාලයක් යනවා, වර්ෂ 4500ක් යනකොට පින්වත්නි, මේ ලෝකයේ ආපෝ වායෝ තේජෝ පඨවි කියන මේ හතර මහ භූතයන්ගේ කැළඹීමකින් දේශගුණික විපර්යාසයක් ඇති වෙනවා. ඒකේ උඩ ඉවුරට වහිනවා නෑ, උඩ ඉවුරට වහින්නේ නෑ, වැවක යට ඉවුරට වහිනවා. මේ අද වුණත් මේ Facebook එකෙත් මම දැකලා තියෙනවා බෝට් සයිකල් නවත්තන් ඉන්න ඊට අඩි 20ක් විතර යහන් මහා වැස්ස. මෙහා පැත්තේ යන්න විදියක් නැතුව බලාගෙන ඉන්නොත් එමෙන්නෙත් නෑ, වහින්නේ නෑ ඒ හරියට. අන්න ඒ වගේ වැස්ස වහිනවා, යට ඉවුරට තමයි වහින්නේ. යට ඉවුරට වහිනකොට වැවේ වතුර රැඳෙන්නේ නැහැ. ඒ යට ඉවුරේ වහින තැන්වල උප්පත්තිය ලැබලා ඉන්නේ කවුද? මෙන්න මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරපු, මේ ධර්මය ආරක්ෂා කරපු, මේ ශාසනික මාර්ග ගිය, ඒ වගේම අෂ්ට පරික්කාර පූජා කරපු, සාංගික දාන දීපු, වේර විහාර ගොඩනගපු, මේ ආගමික ශාසනික කුසල් කරපු අය අර යට යූරේ රැඳිලා ඉන්නවා. ඒගොල්ලන්ට කන්න බොන්න දාන ටික පන්සලක් තිබ්බත් හම්බ වෙනවා.
හැබැයි වෙන්නේ මෙන්න මේ යට යුරේ පල්ලෙහාට වතුර බහලා යන්නේ නැති වෙනකොට භවභෝග සම්පත් හිග වෙනවා. භවභෝග සම්පත් හිග වෙලා පෝෂණය කරන්ට බැරුව යනවා පන්සල දායකයට. දායකයා පන්සල පෝෂණය කරන්නේ නැතිකොට හාමුදුරුවන්ට ආර්ථිකයක් ලාභයක් නැතුව යනවා. හාමුදුරුවන්ට සිද්ධ වෙනවා වගා කරගෙන එහෙම නැත්නම් රැකී රක්ෂා කරගෙන ජීවත් වෙන්න. රැකී රක්ෂා වශයෙන් කරන්නේ මොකද්ද? තහනම් පහක් තියෙන ශාසනේ මෙන්න මේ තහනම් පහෙන් තමයි ඊගාවට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ජීවත් වෙන්නේ. මේ රැකී රක්ෂා කරන්න යන තැන්වලදී කාන්තාවක් සුහදත්වයේ ඇති වෙනවා. කාන්තාවත් ඒ රස්සාවල් කරනවා. සුහදත්වයේ ඇති වෙනවා. සුහදත්වයේ රාගයට පෙරලෙනවා. රාගය පන්සල දක්වාම ගේන උපක්‍රමශීලී වෙනවා. ඒ රාගයට අවශ්‍ය කරන සිත්නේ ඊගාවට පහළ වෙන්නේ. ඊගාවට කියනවා මට පන්සලේ වැඩ කරගන්නයි අතුපතු ගන්නයි මේව කරන්න බෑ. ඒක නිසා මං අන්න චන්ද්‍රලතාට පන්සලේ වැඩ ටික කරන්න එන්න කිව්වා. අන්න චන්ද්‍රලතා පන්සලට ගේන ආකාරය. දවස් දෙකක් පන්සලේ යෝක කරගෙන යනකොට මේගොල්ලෝ අඹදරුවන් බිහි වෙන තැනටපත් වෙනවා. අඹෙක් බවට පත් වෙනවා. අඹුවට දරුවෙක් හැදුනාන් පස්සේ ඒක පන්සල තිඹිරි ගෙයක් බවට අන්නේ කාලෙදිපත් වෙනවා. හැබැයි ඒත් ශාසනය පවතිනවා. මොකද අර ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියලා ගත්තු චීවරය සාංගිකව කළා ගත්තු චීවරය තාම පවතිනවා. ඒත් දානෙ දෙන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද හාමුදුරන ආනන්දෙනි අනාගතේ පහළ වෙන ගෝත්‍රය පමණක් තියෙන කාසාවා කණ්ඨක භික්ෂුවටත් මේ දානය පූජා කළා තුන් කාලෙට අයිති මහා සංඝ රත්නයට පූජා කරාම ඒකානිසංස අද වගේම ලැබෙනවා කියලා. බුදුහාමුදුරු ධර්ම පිළිගන්න මිනිස්සු ඉන්නවා. හැබැයි ඕනි ධර්මයේ පිළිගන්නේ කියපු ධර්මයේ නෙමෙයි. නැත්තම් මේ මොනවා හරි අඩුපාඩුවක් වුණා හාමුදුරන්ට බයින්න, හාමුදුරුව ගණන් ගන්න නැති වෙන්න, හාමුදුරට ප්‍රශ්න ඇති කරන්න අවශ්‍ය කරන කාරණාවද? නෑනේ. තහනම් පහත් කරත් දෙන්න පුළුවන් නම් මොකක්ද ඇති කරගන්න ප්‍රශ්න? මේක තමයි මම මුලින් සඳහන් කරේ. මනස මුල් කරගෙන තමයි සියල්ල සිද්ධ වෙන්නේ. එතකොට මහා අකුසලයක් නෙමෙයිද කරගන්නේ? මහා අකුසලයක් කරගන්නේ. අකුසලයක් විතරක් නෙවෙයි බෞද්ධකමත් නැති කරගන්න. මෙන්න මේ විදියට gedara අමුදරුව පෝෂණය කරනකොට දරුවෝ ආරමුල්ල හැදෙනකොට මෙයාට සිවුර ගන්න බැරුව යනවා. ආර්ථිකයක් නැහැ, දායකයෝ දෙන්නේ නැහැ. ඉඳලා හිටලා අනිවාර්යයෙන්ම පාංශකූලේ මිනිස්සු මැරෙනවනේ. දානයක් හත් දවසේ දුන්නත් නොදුන්නත් දැන් අද අවුරුද්දක් දෙකක් යනකොට දාන දෙන්නේ නැහනේ. අවුරුද්ද දාන දුන්න නිකන් හිටියා. තව ටික කාලයක් යනකොට අවුරුද්ද දාන්නේ නැහැ. 3 මාසෙන් ඉවර වෙනවා. 3 මාසේ දානෙත් ඊට කාලයක් යනකොට ඒකත් ඉවර වෙනවා. ඊට පස්සේ 7 දවසේ දානෙත් නැතුව යනවා. අන්තිමට පාංශකූලේ සීමාව දක්වාම මේක පින්දහම් කරන මිනිස්සු අඩු වෙනවා. කරගන්න බෑ. මොකද ආර්ථිකයක් නැහැ. මෙහෙම අඩු වෙනකොට පන්සලේ හාමුදුරුවන්ට සිවුරක් ගන්නවත්කම නැතුව යනවා. අද මාළඟ තියෙන සිවුරු 15ක් 20ක් අට පෙරිකරවල් තියෙනවා. අද පන්සලකට ගියාන් පස්සේ සිවුරු 50කට ඕන තරම් සිවුරු තියෙන පන්සල්. එදාට එහෙම නැහැ. එදාට අන්තිම කඩ දක්වාම අන්නර හාමුදුරුවන් වහන්සේගේ සිවුර ඉරිලා දි รา පත් වෙලා මෙයා අමුදරුව පෝෂණය කරලා ඒකට යුතු කරන මිසක්
සිවුර ගැන බැලිල්ලක් නැතුව යන. සිවුර ගැන බැලිල්ලක් නැතුව ගියාම අන්තිමට සිවුර අඳින්න බැරි කෑලි කෑලි ඉරීරි යනකොට මෙයා මොකද කරන්නේ? ඒ සිවුර අයින් කළා කහ කඩයක් දරනවා. කහ කඩේ කියන්නේ මේ අඟල් 100 සිවුර. දැන් අඩ කියන්නේ කොච්චරද? භාගයක්. කඩ කියන්නේ කාලක්. අඟල් 100ක් තියෙනවා නම් ඒක අඟල් 25 පටියක් සිවුරේ උසට මෙයා හදා ගන්නවා මහල. මහල හදාගත්තට මෙයාට සාංගික කරන්න බෑ. වත්කමක් නැහැ. මේ 4-5 වඩම්මල දානයක් දීලා මේක සාංගික කරන්න පුළුවන්ද? සිවුරක් ගන්න නැති විදියට. එතකොට එන හාමුදුරන් පිරිකර දෙන්න. දානෙ වියන්න මොකක් කරන්න පුළුවන්ද? මේ මොකක් කරන්න බෑ. කරන්න බැරි නිසා මෙයා මොකද කරන්නේ? අර සිවුර අයින් කළා අන්න අර පොරොගත්තු කහකඩේ මෙයා දාගන්න කරට. අන්න ඒක තමයි චීවර අන්තරද්දානෙ කියන්නේ. එදා ඒ සිවුර අයින් කළා කහකඩයක් දාගන්න වර්ෂ 4500කට පස්සේ මේ දාගන්න එක තමයි මේ ශාසනයේ අවසාන වෙන්නේ. දැන් ඒක සිවුර වශයෙන් ගත්තට සිවුර නිකන්නේ සාංගික නැහැ. මේ නිකම් බෙල්ලේ සිවුරක් තියෙන කියන්නේ ඔන්න ඕක. නැතුව මේ ඉන්න එකෙක් සිවුරක් පොරවගෙන නැත්තම් කවුරු හරි ලියුමක් ලියාගත්තට එහෙම කතන්දරයක් නෙමෙයි. මේක සාංගික නැහැ. සාංගික නැති හින්දා සබ්බ දුක්ඛ නිස්සරණ කියලා ගන්න කෙනෙකුට ගන්නත් නැහැ. සාංගික නැති නිසා තව කෙනෙකුට දෙන්නත් බෑ. අන්න ඒ නිසා ශාසනය අවසාන වෙනවා. මෙන්න මේ චීවර අන්තරස්දානෙන් සංඝ ශාසනය අවසන් වෙනවා. මේ සංඝ ශාසනය අවසන් වෙන්නේ ඒ ආකාරයි. එදාට මේ නිකං ගෙලේ සිවුරක් තියෙන කාසාවා කණ්ඨ කියන නාමය විවාහරයට එනවා. ඔන්න ඔය ආකාරයටයි මේ ශාසනේ අවසාන වෙන්නේ වර්ෂ 4500කට පස්සේ බුද්ධ වර්ෂ. එතකම් මේ ශාසනේ මේ චීවර પરම්පරාව අන්තරද්දාන වෙන්නේ නැහැ. එදාට තහනම් පහෙන් ජීවත් වෙනවා කියන්නේ මස් පිනිස සත්තු ඇති කිරීම මිසක් මස් වෙළඳාම නෙමෙයි. මලකුණක් වෙළඳාම් කරාට මක් වෙනවද? කෝ හේතු? පවක් වෙන්න හේතුකෝ? හේතුඵල දහමක්. එහෙමනම් මස් පිනිස සත්තු ඇති කිරීමයි පව. ඒක අපි වෙනම කතා කරන්න ඕනි කාරණාවක්. ඒකත් මම දේශනා කරනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ ශාසනයේ අවසාන කාලයේ කාසාවා කණ්ඨ කියන භික්ෂුන් වහන්සේ පහළ වෙන්නේ. නැතුව මේ අද ඕනි වුණාට සල්ලි දුන්නට බටහිර රටවල් සල්ලි දුන්නට කයි කතන්දර හැදුවට එහෙම නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම කළත් වැඩක් නැහැ. ධර්මයේ එහෙම සඳහනක් නැහැ. ඒ වගේම තමයි නිකන් ගෙලේ සිවුර තියෙන්නේ සාංගික නැති සිවුරක් ගෙලේ තියෙනවා. ඒ වගේම තමයි මේ නූල් කතන්දරේ. කහ නූලක් හෝ සුදු නූලක් බුදුදහමේ සඳහන් වෙන්නේ නැහැ. ධර්මයේ කොහේවත් නූලක් සඳහන් වෙන්නේ නැහැ. කහ කඩයක් තියෙන්නේ. නූලෙන් තමයි දැන් අටපිරිකරේ තියෙන නූල් පන්දුව. එහෙනම් එදා එපා ඉවර වෙන්නේ. ඔය පිරිකරට බුදුහාමුදුරුවෝ අනුදැන වදාළ දවස් ඉවර වෙන්න ඕන. පඳු ගැහුවනම් පඳු පාට. සමහර අය මේ එක එක පාට වලින් බලනවා සිවුරේ. මොන පාට පෙරෙව්වත් සංඝයාමයි ලෝකෙට එකයි. ඒ තමන්ගේ විසුද්ධිය චිත්ත විසුද්ධිය අනුව ඒගොල්ලෝ ඒව තෝරගන්නවා. ඒ තෝරගත්තත් මොන පෙවුර පෙරෙව්වත් මොන තත්ත්වෙ හිටියත් ඉමම් බික්කම් බික්කු සංගස්ස දේම කියපු සිවුරකින්
සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඒතං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් බන්ති අනුකම්පං උපාදාය කියලා යම් කෙනෙක් පිරිසිදු තියෙන 11ක් 32ක් තියෙන කරුණු ඒ වගේ පිරිසිදු පුජ්‍යලයක් බාහිර ප්‍රශ්න ඇති පුජ්‍යලයක් ඉල්ලුවාම ඒක යම් කිසි හාමුදුරුවන් වහන්සේ කෙනෙක් අනුදැන වදාළව දුන්නනම් ඒක යාට තමයි මහානකම. ඒක යාපරෝ ගත්තත් එකයි නායක ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා ඉස්රාවුල් පාලා පෙරවුවත් එකයි අර චීවරය ගන්ටෝනි වන්දනාමාන කළ කාරණාව කියලා තවත් ලොකු හාමුදුරුවන් කෙනෙක් මෙන්න මේක තමයි දන්වැල. මේ දන්වැලේ පුරුකෙන් පුරුක මේ පවතින. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඔළුව කල්පනා කරන්න ඕනේ මේ මනස යහපත් දිට්ඨි විසුද්ධිය තියෙන්න ඕනේ. අරයා කිව්වයි මෙයා කිව්වයි කතන්දර නෙමේ ධර්මයේ තියෙනවා. බුදුහාමුදුරනේ ධර්මය වෙනස් කරන්න පුළුවන් జగතේ කායි පහළ වෙන්නේ නැහැ. තව පහළ වුණත් බුදුවරයෙක් පහළ වුණත් මේ ධර්මයමයි. මේක වෙනසක් නැහැ. වෙනස් කරන උත්තර වැට්ටි තමයි ඔය ගේන්නේ. ඒක තමයි මම මේ දේශනාව මං ගමනින් ගමන මේ විදිහට දේශනා කළා ඕගොල්ලන්ට පහදන්න උත්සාහ කරන්න මෙන්න මේ කාරණා. මේක තව තියෙනවා. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඔය කියන කතන්දර එකක්වත් මේ ශාසනයේ කතන්දර නෙමෙයි ඒගොල්ලෝ හදාගත්තු කතන්දර. වර්ෂ බුද්ධ වර්ෂ 4500කට පස්සේ තමයි මේ කාසාවාකන්ට කියන භික්ෂුන් වහන්සේ පහළ වෙන්නේ. නැතෝ කාගේවත් ලියුම් වලටයි කාගෙන්වත් ඕනයි පාකම් වලටයි හාමුදුරු 10ක් 12ක් එකතු වෙලා සම්මත කරයි කියලා එහෙම කවුරුත් බාර ගන්න මම නම් කොහොමද බාර ගන්න මේ කවුරුත් බාර ගන්න එහෙම කහ නූලක් දරනයි කහ නූල තියෙන්නේ Hindu ආගමේ කහ නූල තියෙන්නේ දෙමළ කාන්තාව අවාහ විවාහ කරගන්න නූල බුදුදහමේ කහ නූලක් නැහැ. බුදුදහමේ සිවුරු මහලා තියෙන සිවුරු පාවිච්චි කරන ඔය ඕන එකක් පඳු ගැහුවට පස්සේ පඳු පාට තමයි. ඒක කහද රතුද ඒක අදාළ වෙන්නේ නැහැ. ධර්මයේ කොහෙවත් නූලක් සඳහන් වෙන්නේ නැහැ. මේ වැඩේ ලේසියෙන් කරන්න මේ කයි කතන්දර නූල් කතන්දරයක් හදලා තිනවා ශාසනයට ෂොට් එක දෙන්න. ඔය තුන් නූල පිරිත් නූල සුදු නූල අපි පාවිච්චි කරනවා. මේ දැනුත් තියෙන සුදු නූල ඇවිල්ලා කුවේණියේ කපු කැටපු නූල. අපේ සිංහල ජාතියේ ඉතිහාසයේ ඉඳලා පවතින යක්ෂ ගෝත්‍රයේ කුවේණී කපු කටලා හදපු නූල අපි පාවිච්චි කරනවා මේ ශබ්දය ගමන් කරනවා නූල දිගේ. ඒ ශබ්දය ගමන් කරන හින්දා මේක පේ වෙනවා. ඒක නිසා අපි පිරුත් නූල හැටියට මේක පාවිච්චි කරනවා. ඒක සංකේතයක් අපේ ජාතියේ සිංහල ජාතියේ සංකේතයක්. කුවේණි කපු කැටපු සංකේතය තමයි අදත් ඔය අරගෙන එන්නේ. නැතුව මේක අවසානයකට පාවිච්චි කරන එකක් එහෙම නෙමෙයි. නූල් පන්දු අටපිරිකරේ තියෙනවා. සෑම හාමුදුරුව කෙනෙක් ළඟම නූලක් තියෙන්න ඕනි, ඉදි කටුව තියෙන්න ඕනි. ඉරුණහම් පොඩ්ඩක් මහගන්න. ඒක කහද, කළුද, රතුද කියන එකේ හාමුදුරුවන්ගේ කැමැත්ත. ඒක ධර්මයේ කැමැත්ත නෙමෙයි. පඳු ගහලා ගන්න ඕනම පාටක් ඒ පඳු පාටවල් තියෙන බුදුහාමුදුරු දේශනා කරපු කහට පාට. ඉතින් අද පවතින කාලේ බ්‍රහ්මදත්ත යුගෙත් නෙමෙයි. ඉතින් ওই පවතින හාමුදුරුවන්ගේ පාටක් අපිත් පොරවනවා. අනිත් හාමුදුරුවෝ කාපරවල මාත් පොරවනවා. හැබැයි මං කන්ටක හින්ද පොරවනව නෙමෙයි. ඉතින් ඒ චෝදනා හදලා රටේ ජාතියේ ආගම විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් මම 2004 මගේ අතටපත් වුණා. තොරතුරු මා ළඟ තියෙන ඕන වෙලාවක ඕන කෙනෙකුට දෙන්න. හැබැයි හැංගිලා ඉඳගෙන වටේ යන නිසා මේක මට කෙලින් කියලා තැනකට ගන්න විදිහක් නැහැ. ඒගොල්ලොත් මේක ගිහින් දාන්න විදියක් නැහැ. මම අත්පත්‍රිකා ගහලා බෙදලා මේක සුද්ධ කරනවා. සුද්ධ කරන නිසා ගිහිල්ලා දාන්න විදියක් නැහැ. වටේ පිටේ ඉන්න මං යන තැන පස්සෙන් ගිහිල්ලා මේක
කරන්න හදන කිසි වැඩක් වෙන්නේ අන්තිමට මොනවා හරි වරදක් කළා වරදකට මාව අල්ලගෙන හරි මොකක් හරි වුණාට සසර කර්මයකට හරි කොටු වෙච්ච ගමන් සංඝ සභාවට දාන්න ඉපේ. දාපු ගමන් නායක හාමුදුරුවෝ මාව නිරපනව සාසනේ. නිරපුවට පස්සේ මම කියනවා මම යන්නම් මගේ ගිහි හැඳුනුම්පත හදන්න ලියවිලි දෙන්න. උප්පැන්න තාත්තිකේ තියෙන ඒව නැතුව මාව මහාන කරේ නෑනේ. ඒව මන් දීලානේ මහාන කරේ. ඒකයි ගිහි පුජ්‍යලේ බවට සහතික කරපු මේ ලියුමයි දෙන්න මට ගිහිල්ලා මේ ගිහි හැඳුනුම්පත හදාගන්න. එතකොට සංඝ සම්මුතියෙන් මං ගිහියෙක් වෙනවා මිසක් ආසාවා කන්ට කෙනෙක් වෙන්නේ නැත. කාටවත් කරන්නත් බැරි. මේ දුක් විඳලා ඔය වියදම් කළා හැංගි ඉඳලා රෑ නිදි මරලා තනින් තන හැලි හැලි ඉඳලා ඇඟිල්ල දික් කළා අරයට කියලා මෙයාට කියලා කරාට ඒව වැඩක් ඉන්නේ නැහැ. රටක තියෙන නීතියක් පොලිසියක් තියෙන පොලිසියට යන්න පුළුවන් ගිහිල්ලා ලොකු සර්ට් කියන්න ඕනේ අන්නාසවල් හාමුදුරුවෝ මෙහෙමයි කියලා. එතකොට ලොකු සර් මට කෝල් එකක් දීලා මට එන්න කියනවා වැඩේ. එතකොට මං ඒකට මුණ දෙනවා. සංඝ සභාවක් තියෙනවා. ඒවට ගිහිල්ලා කියන්න මොකෝ බැරිද? එහෙම නොකිය හරියනවද? මේ දායකයන්ට කිව්වට හරියනවද? නෑ මේක හදන්නේ ඔය හදන බොරු කයි කතන්දර ටික එකතු කරලා මේක වැඩේ පට්ටල් කරන්න පුළුවන්ද කියලා. මගෙත් එක්ක නම් ඒ හුරතල් නම් බෑ. ඉස කඳෙන් වෙන්ුණත් මම ඒකට මගෙන් කරන්න දෙන්නේ නැහැ. කැමති කෙනෙක් කරගන්නා නම් මට ඇති අවුලකුත් නැහැ. මගෙන් කරන්න දෙන්නේ නැහැ කාටවත් ඒක. මොකද මම එහෙම එකක් අරමුණු කළා මේ සිවුර කරට ගත්තේ නෑ. මේක රැකගෙන ජීවත් වෙනවා කියන අරමුණෙන් තමයි මම මේ සිවුර කරට ගත්තේ. එදා ඉඳලා අද දක්වාම මං අබෑට ඒකවත් වරදක් සිවුරට වෙන්න ඉඩ තියලා. තියුණා නම් මෙච්චර කල් යන්නෙත් නැහැ. ওই ප්‍රශ්න ඇදෙනවා. කියන්නේ බොරුව අදාළ තැන කියන්න බැරි බොරුව නිසා. නැත්තම් මහානායක හාමුදුරුව කෙනෙක් හම්බෙලා ගිහිල්ලා කියන්න බැරිද මේ ගෙන්නලා පොඩ්ඩක් කියන්න කියලා. පින්නතුනේ හරි මිනිස්සු නම් මං වරදක් කරනවා නම් ඒක කරන්න එපා කියලා කාට හරි කියවලා හරි කියවන්න ඕනේ. හාමුදුරුව මෙහෙම කරන්න එපා සාසනීයට හොඳ නැහැ. අර මේ කියලා මට නායක හාමුදුරුව කෙනෙක් ලව්ව හරි කියවන්න ඕනේ. මුන් කරන්නේ ඒක නෙමෙයිනේ. මුන් කරන්නේ මේක ව්‍යාප්ත කළා මාව තැනට තල්ලු කරන්න වැඩේ කරනවා. මුන් හිතාගෙන ඉන්න මම මේ දෙමළ චම්තම්බියෙක් කියලා කතාව හදනවා. මම ඒකටත් උත්තර දෙනවා. මමත් ඒ නිසා පින්නත් නේ හොඳට හිතට තියාගන්න මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වර්ෂ 5500යි. සෝවාන් 1000යි, සකුදාගාමි 1000යි, අනාගාමි 1000යි, අරහත් 1000යි, 4000යි, සෝවාන් ඵලලාභියාගේ 500යි, 4500යි, බුද්ධ ධාතු වර්ෂ 1000යි, වර්ෂ 5500ක් මේ ශාසනයේ පවතිනවා. ඒක නිසා මේක අපිට නිවන් දකින්න ඕන තරම් කල් තීරණ දැන් ඉඳලවත් මේ ශාසනයට නින්දාපාස කරන සිවුරට නින්දාපාස කරන ඕව නතර කළා දාලා යථා ස්වභාවයෙන් දකින්න ඕන. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මා කලාපින් සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ වර ප්‍රමුඛ සිද්ධගම්බාර පත්තිනි දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වෙත්තා. ඒ වගේම මගේ නමින් ජන්මාර්ථගත ලොකු හාමුදුරුවෝ මගේ මව් දෙමව්පියෝ කුල පරම්පරාවේ සිල් ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. ඒ වගේම මගෙන් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඇත්තෝ මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයටපත් වෙත්තා. මේ දේශනාව බලලා අහලා ඕගොල්ලොත් පින් අනුමෝදන් වෙලා මේ පිටින් ඕගොල්ලන්ගේ ඥාතීන්ටත් අනුමෝදන් වෙන්න කියන ආරමුණ ඇති කරගෙන තම තමන්ගේ සංසාර විමුක්තිය ළඟා කරගන්න ධර්ම අවබෝධය ලබන්න තම නුවණින් කල්පනා කරලා බලන්න. විනාශ කරන්න අවුරුදු 40ක විතර ගේම් එකක් අපේ රටේ යන එකක් මම ඔය බේරලා තියෙනවා.
හොඳයි සෑම දිනාටම තෙරුවන් සරණයි.